ආමේන්. ඒ කෙනා එළියට ගේන්න නම් ඔයා අඳුර ගන්න ඕනේ. දෙවියන් වහන්සේ ඔයා උඹට තබල දෙවි. ජීවිතයේ අරමුණ වෙනයි. ජීවත් වීමේ අරමුණ වෙනයි. ඔබ ජීවත් වීමේ අරමුණ අවබෝධ කරගත් දවසේ ඉඳන් ඔබ ජීවත් වීමේ අරමුණට පෙළ ගැහෙනවා. ඊට පස්සේ ඔබ ඒ අරමුණ වෙනුවෙන් ඔබ සූදානම් කරගන්නවා. ඔබ විනයකටපත් කරගන්නවා. ඔබ දේව වචනයට පෙළ ගැහෙන්න පටන් ගන්නවා. සුද්ධාත්මයන් වහන්සේට කීකරු වෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ ඔබ සාධන රාමුවට ඔබ අවනත වෙලා හැදෙන්න පටන් ගන්නවා. ඉතින් දාවිද් දෙවියන් වහන්සේ රජෙක් විදියට ආලේප කරා. පොට්ටි යන්නේ තාවලා යන්නේ රජෙක් විදියට ආලේප කරා. දාවිද් රජෙක් විදියට ආලේප කරනකොට දාවිද්ගේ ලේවල රාජකීයත්වය තියෙනවා. දාවිද්ගේ ලේවල රාජකීයත්වය නැහැ. දාවිද්ගේ රාජකීයත්වයට සම්බන්ධයක්ම නැහැ. හැබැයි දාවිද් වාදක කරලා පස්සේ දාවිද් තේරුම් ගත්තා මාව මොකටද පත් කළේ? මගේ ජීවිතයේ අරමුණ මොකද්ද? ඊශ්‍රායල් සෙනගට මඟ පෙන්වන්නේ. ආමේන්. හalleluya. ඊශ්‍රායල් සෙනගට ඒ වෙනකොට තිබ්බ ලොකුම අභියෝගය තමයි ගොලියත්. දාවිද් ඒකට ෆේස් කළා. දාවිද් අරමුණ තේරුම් ගත්තේ නැත්නම් එදා දාවිද් කෑම ටික අරගෙන ගිහිල්ලා අයියනට දීලා ආපහු යන්න. හැබැයි දාවිද් අරමුණ දැනගෙන හිටපු නිසා ඒ වචන දාවිද්ගේ කනට ඇහෙනකොට දාවිද් තුල අතුලාන්තේ යෝධයාව අවදි වෙන්න පටන් ගන්නවා. ආමේන්. මේ තුලින් ඔබව අතුලාන්තේ සන්නද්ධ කරන ලබු පුද්ගලයා එළියට ගෙන උදව් කරනවා. ආලේප ඉතාමත් වැදගත්. ආමේන්. ආලේපේ ගලට මූලාශ්‍රය ප්‍රීතිෘත්ව ඉතාමත් වැදගත්. ආමේන්. ආමේන්. ඒ විතරක් නෙවෙයි ඊශ්වර සමයේ ඒ වෙනකොට මුහුණ දුන්න විශාල ප්‍රශ්නෙට දාවිද් ඉදිරිපත් වෙනවා. Hallelujah. Hallelujah. P8. පවුලේ අරමුණ දැනගත්තා. පියා පවුල වෙනුවෙන් තිබෙන අරමුණ වලට ෆේස් කරනවා. අභියෝග වලට ෆේස් කරනවා. ප්‍රශ්න වලට ෆේස් කරනවා. එතකොට බාරයම ඒකට උදව් කරනවා. දරුවන් එක බෙලගෙනවා. ආමේන්. පවුලක් විදියට ඕන දේවල් ඉස්සරහ. ආමේන්. මේවා තේරුම් ගන්න නැති වුණාට පස්සේ තමයි හස්බන්ඩ් වයිෆ්ට බෝලේ පාස් කරනවා, වයිෆ් හස්බන්ඩ්ට බෝලේ පාස් කරනවා, මේක උනේ ඔයා නිසා කියනවා, නෑ ඔයා නිසා නෑ, ඔයාගේ අම්මා නිසා, මගේ අම්මා නිසා ඕන ප්‍රශ්න. හරිද? ආමේන්. ඒ නිසා අරමුණ ජීවිතේ ඔයාලා දෙවියන් වහන්සේ ජීවත් කරේ ඇයි අල්ලගත්තේ? ආමේන්. ආමේන්. ඒ විතරක් නෙමෙයි. මේක අන්තිමනේ. මේක හොඳ දාන්න. දාවිද් තේරුණාම දාවිද් රජෙක් පිළිලා පත් කරලා තියෙන්නේ කියලා. දාවිද් ගිහිල්ලා යොනතන් දැන් කියනවා. යොනතන් කියන්නේ සාවුල්ගේ පුතා. රාජකීය ලේ තියෙන කෙනෙක්. රාජකීය උරුමයක් තියෙන කෙනෙක්. රජෙක් හැසිරෙන විදිය දන්න කෙනෙක්. රජෙක් කෑම කන්නේ කොහොමද කියලා දන්න කෙනෙක්. රජෙක් තීරණ ගන්නේ කොහොමද කියලා දන්න කෙනෙක්. රාජකීය අධ්‍යාපනය ශිල්ප ශාස්ත්‍ර දන්න කෙනෙක්. දාවිද් ගිහිල්ලා යන්නේ මිත්‍රත්වයක් කරගන්නවා. හalleluya. හalleluya. දෙවියන් වහන්සේ බලවන්තයෙක් ලෙස තෝරගෙන තියෙනවා. දුර්වලයන් එක්ක එකතු වෙන එක නම. ඔයා ගිහිල්ලා ඔයාගේ හැදවීමේ අරමුණ ඉෂ්ට කරගන්න පිණිස ඒ මට්ටමේ ඉන්න අයත් එක්ක ගිහිල්ලා සම්බන්ධතාවයක් කරගන්න. මෙන්න මේක නිසායි මම ප්‍රොෆෙට් ජෙරම් මගේ ආත්මික පියා විදිහට තබාගෙන තියෙන්නේ. අලියෙක්ව ගොඩනගන්න පුහුණු කරන්න බෑ කුඹියෙක්. ආමෙන්. ආමෙන්. හalleluya. හalleluya. යම් විශාල අරමුණකට තෝරගෙන තිබෙනවා නම් ඔබ සම්බන්ධ වෙන පිළිතුරුත්වේ නායකත්වය ගැන ඉතාම හොඳින් අවබෝධයක් ඇතුව ඔබ සම්බන්ධ වෙන්න ඕනේ. ආමෙන්. ආමෙන්. හalleluya.